ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් පොඩ්කාස්ට් එකෙන් අපි ඇවිල්ලා ඉන්න චින්ත අදත් හම්බ වෙන්න මේ අද අපි කතා කරන්න යන වැඩේ මේ චින්ත මට නිවුස් එක කියනකොට මට නිවුස් එක ඇහිලා තිබ්බා. හැබැයි නිකන් මේ දවස්වල නිකන් අර කනට ඇහෙන දේවල් එච්චර හොඳ නැති හින්දා මට තවත් නරක නිවුස් එකක් ගැන විස්තර හොයන්න මට හිතුන්නේ නැහැ. අය කියන කණෙන් අතාරලා දැම්මයි. ඔව් ඒ කියන්නේ මට මෙහෙම සිද්ධියක් වෙලා තියෙනවා කියලා ආරංචි වුණා. හැබැයි නිකන් තවත් නිව් කියන්නේ අර වගේම දුක හිතෙන නිවුස් එකක් ඉඳන් මම පොඩ්ඩක් ඒක ඇතෑරලා දැම්මා මං හිතන්නේ මගේ ඔළුවේ. මේ චින්ද මේ අපි කතා කරන්න යන්නේ මේ ළඟදි වෙච්ච හරිම නරක අවාසනාවන්ත සිද්ධියක් ගැන. ඒක තමයි ගැහණු ළමෙක් උස මහල් 7කින් නේ. ඔව් තට්ටු 7කින්. ඔව් තට්ටු 7කින් පැනපු සිද්ධිය විනාශා ගැනීම සිද්ධිය ගැන. චින්ත පොඩ්ඩක් මම වැඩේ නිවුස් එක අහලා තිබ්බට මම අහලා තියෙන ඔය මට්ටමේ කතාව. නෑ ඒකේ කතාව ටිකක් අපි කෙටියෙන් කිව්වොත් එහෙම මේක සෝෂල් මීඩියා වල දැන් මේ දවස්වල තැහෙන යන හින්දා විස්තරාත්මකව කියන්න ඕනේ නැහැ කෙනෙකුට විශේෂයෙන් ගයන් ගාල්ලගේ වගේ මාධ්‍යවේදියෙකුගේ පේජ් එකට ගියොත් එහෙම එයා විස්තරාත්මකව මේ ගැන සෑහෙන කරුණු දක්වලා තිබුණා සහ තුෂ් වික්‍රමනායක මම හිතන්නේ ලංකාවේ ළමා අයිතිවාසිකම් වෙනුවෙන් මරාගෙන මරණ සටනක් කරන කෙනෙක් එයා මේක ගැන සෑහෙන විස්තරාත්මකව කරුණු දක්වලා තිබුණා කෙටියෙන් කිව්වොත් එහෙම සාරාංශයක් විදිහට එක්තරා පාසලක මේ හින්දු පාසලක ඉගෙන ගන්නවා අවුරුදු 15ක හෝ 16ක මේ දැරියක් මේ දැරිය ගණිත ගුරුවරයා අතින් ලැබ් එකක් ඇතුලේදී අතවරයට ලක් වෙනවා. එතකොට මේ අතවරයට ලක් වුණාන් පස්සේ මේක මේ ළමයා එයාගේ යාළුවෙකුට කියනවා යාළුවාගේ අම්මට ඒ දුවගේ අම්මට කියනවා. එතකොට අම්මා මේ අම්මට කියලා කොහොම හරි පැමිණිල්ලක් විදියට එනවා මේ ඉස්කෝලේට. ඒතර මේ පැමිණිල්ල ආපු තැනදිම එන ප්‍රතිචාරය තමයි අර ගුරුවරයා විසින් මේ ළමයාට මානසික අවුලක් තියෙනවා කියලා එයාව රිජෙක්ට් කරනවා. ඊට පස්සේ මේක කොහොම හරි පොලිසියට යනවා. පොලිසියට ගියයින් පස්සේ රජයේ වෛද්‍ය නිලධාරී පරීක්ෂණයකට ලක් වෙනවා. එතනදී එළි වෙනවා මේ ළමයා ඇත්තටම අතවරයට ලක් වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ මේ ගුරුවරයා මේ රිමාන්ඩ් භාරයටපත් වෙනවා. හැබැයි දවස් 3කින් අප මත මුදා හැරෙනවා. මේ අප මත මුදා හැරුණාන් පස්සේ මේ එතන තියෙන දරුණු ප්‍රතිඵලය එන්නේ මේ ගුරුවරයා නැවත මේ පාසලටම උගන්වන්න එනවා. එතකොට ඒ දැරියත් මේ පාසලේ ඉන්නවා. මේ දැරියට මේ ගුරුවරයාත් එක්ක එකම මේ අවකාශයක ඉන්න බෑ. ඒකම මේ ට්‍රෝමා මේ එක්ස්පීරියන්ස් එකක්. ඉතින් මේ නිසා මේ දැරියව අම්මා අස් කරගෙන යනවා වෙන පළාතකට. ගිහලා ඒගොල්ලෝ මේ ඉස්කෝලේත් අතහැරලා වෙන පළාතක මේ අධ්‍යාපනය ලබනවා. මේ එතකොට එයා පුද්ගලික පන්තියකට යනවා. මෙන්න මේ පුද්ගලික පන්තියේ උගන්නන කෙනෙක් නෙමෙයි. මෙයා පන්ති මේ බාර වෙන්න එක්කෙනා, ගොඩනැගිල්ල බාර එක්කෙනා, ටියුෂන් මේ බිස්නස් එක කරන එක්කෙනා. මෙයා මේ දැරියට කීප වතාවක්ම අම්මා කියන විදිහට 3-4 වතාවක් විවෘත අනිත් අය ඉදිරියේම ඔයා මේ පොලිස් කේස් එකක් තියෙන කෙනෙක්, ඔයා මේ ගුරුවරුන්ට නඩු දාපු කෙනෙක්, ඔයා මෙහෙම කියලා එයාගේ අර අතවරයට ලක්වීම පිළිබඳ විස්තරය සම්පූර්ණයෙන්ම හරිම අපවාදාත්මක විදිහට මුදා හරිනවා අර ඉන්න පිරිස අතරට. ඒකට එකකින් අර එයා අලුතෙන් ගොඩනගා ගන්න ගිය පරිසරයත් සම්පූර්ණයෙන් විනාශ වෙනවා. මේ දැරිය අම්මට කියනවා මේ එයාට දැනෙන මානසික පීඩනය ගැන වරින් වර. ඊට පස්සේ තමයි මේ දිවිනසා ගැනීම සිද්ධ වෙන්නේ. එතකොට මේකේ දේශපාලන ටෝන් එකක් එනවා. ඒ තමයි මේ අර අපවාදාත්මක විදිහට වික්ටිම් බ්ලේම් කරපු. ඒකට කියන්නේ අපි වික්ටිම් බ්ලේමින් කියලා. මේ අතවරයට ලක් වෙච්ච එක්කෙනාගේ උඩම වැරද්ද දාලා ප්‍රකාශනිකුත් කරපු අර ටියුෂන් ක්ලාස් අයිතිකාරයා එයා මාලිමාවට සම්බන්ධ ප්‍රබල ක්‍රියාකාරිකයෙක්. එයා එතකොට අර මේ සංවිධායකවරයෙක් විදිහට වැඩ කරනවා. මෙන්න මේක නිසා දැන් මේක ඇතුලේ තත්ත්වයක් මතුවෙමින් ඉන්නවා. මේකේ මේ ඇත්තට වග උත්තරකාරයන්ව ආරක්ෂා කරනවාද රජය? ඔව් දැන් ওই කතාව කියනකොට චින්ත මම ඔයාගේ ඉස්සෙල්ලත් මේ අපි මේ වැඩේ ගැන පොඩි chat එකක් දාගෙන ඉන්නලා වෙත් මම ඇහුවේ. ඒ කියන්නේ නිකන් මාලිමාවට ගෑවිච්ච එක්කෙනෙක්ද නැත්නම් මාලිමාව ඇතුලේ වැඩ කරලා තියෙනවා කියලා හොඳටම කියන්න පුළුවන් විදිහ එක්කෙනෙක්ද? එයා මොකද ඊට පස්සේ ඔය වැඩේ නිවැරදි කරනකොට ඉස්සෙල්ලාම එන තැනනේ. නෑ සිවා සහෝදරයා කියලා මාලිමා පාක්ෂිකයන් විසින් හඳුන්වන මේ විශේෂයෙන්ම මේ කොළඹ මේ නගරේ මේ කොළඹ නෙමෙයි මං හිතන්නේ සංවිධායක කටයුතු කරන මේ නගරේ හරියට මට ෂුවර් නෑ. එහෙම මේ තව මේ විධායක සභික මට්ටම් වල නියෝජනය කරන
ඒ ටියුෂන් ක්ලාස් එක අයිති කෙනා මාලිමාවට ඉතාම දැඩි ලෙස සම්බන්ධ කෙනෙක්. එතකොට මාලිමාව යම්කිසි සංස්කෘතියක් ගැන කතා කරනවා නම් අපිට බය නැතුව කියන්න පුළුවන් මෙයා ඒ සංස්කෘතිය නියෝජනය කරනවද කියන ප්‍රශ්නේ අහන එක යුක්ති සහගතයි. එතකොට දැන් මාලිමාව පැත්තෙන් කියන කතාව තමයි සිවා සහෝදරය වැරද්දක් කළා නැහැ. මේ අප දූෂණයට වගකිය යුතු ගුරුවරයා තමයි මේ වැරද්දට භාජනය වෙන්න ඕන කියලා මේ එයාගේ අපේක්ෂකත්වයේ බේරා ගැනීම නැත්නම් සුදුහුණු ගෑමේ සෑහෙන ව්‍යායාමයක් අපිට සෝෂල් මීඩියා වල දකින්න තියෙනවා. මම මේ කතාවට එන්න කලින් මචං. අපි කිව්වේ පෙර කතාවනේ. මේ එළියේ තියෙන කතාව. මේක ලස්සන මේ කෝට් එකක් දාලා තිබුණා කසුන් පුස්ස වෙල. අපි දන්නවා අර වැලිකඩ සිදුවීම ගැන එහෙම ඉතාම බැරෑරුම් මේ මැදිහත් වීම කරපු ජනමාධ්‍යවේදියෙක් එයා කියලා තිබුණා තමන්ගේ දියණිය අතවරයට පත්වෙන තුරු තමන්ගේ දියණිය සියදිවි නසා ගන්නා තුරුත් සියලුම දේශපාලන තර්ක තර්කානුකූලය. ඒක ඇත්තටම සෝචනීය තත්ත්වයක. ඒ කියන්නේ අපි මේ වැරද්ද අරයද කරේ මෙයාද කරේ කියන එක නෙමෙයි. මේක දුවගේ මේ නැති වෙච්ච ළමයාගේ මට්ටමින් බලන්න අපිට පුළුවන් වුණාද කියන ප්‍රශ්නේ. එතකොට අපි එතනදී යන්න මේ කතාව බලන්න. වෙන කිසිම කාරණයක් අදාළ නැහැ. මං කියන්නේ ලොකු වැරද්දක් වෙලා තියෙනවා සමාජයෙන් මේ දැරියකට. එතකොට ඒ දැරියට වෙච්ච වැරද්දේදී දැරිය සහ අම්මලා ඉන්න මේ මානසික මට්ටමේ ඉඳගෙනද අපි ප්‍රශ්නේ රීඩ් කරන්නේ. නැත්තම් අපි නිකන් මාර තර්කානුකූල යුක්තිසහගත වගේ පේන ආටෝපගත කතා වලින් අර මරණයට සාධාරණයක් ඉෂ්ට නොවීම නැත්තම් යුක්තියක් ඉෂ්ට නොවීම පැත්තටද වැඩ කරගෙන යන්නේ. ඕකේ දැන් කතාවකින් දැන් ඕනි කෙනෙකුට දැන් සමහරට දේශපාලන පක්ෂයේ ඕනෙම දේශපාලන පක්ෂයක ඉන්න පුළුවන් ඔය විදිහට හිතන කෙනෙක්. හරිද? හැබැයි ඇයි මාලිමාව මේ වෙලාවේ නිකන් කියන්නේ නැත්තේ? ඔව් ඒ වගේ කෙනෙක් ඉන්නවා වැරදි කරපු එක්කෙනෙක් තමයි. මේ අපි ඒකට අවශ්‍ය පියවර ගන්නවා කියලා කියන එක කියන්නේ නැතුව මෙයාවනි වැරදි කරන්න හදන එකේ හේතුව මොකක්ද හිතයි. නෑ ඒකේ ඔය කතාවට ආපු එක හොඳයි. ඕකේ මේ මාලිමාව පැත්තෙන් එන දැන් මේ වෙලාවේ මාලිමාව ආරක්ෂා කිරීමේ සේදුම්කාරක බලකාය පැත්තෙන් එන මෙතෙදි මුලින්ම කියන්න ඕන මචං මෙන්න මෙහෙම සිදුවීමක්. අපිට ඕන තරම් ටෝක් ඉෂුව කරන්න පුළුවන්නේ අපි මෙහෙමයි අපේ ශිෂ්ටත්වය මෙහෙමයි අපේ සදාචාරය මෙහෙමයි කියලා. ඇත්තටම අපිට ප්‍රශ්නයක් අභිමුඛ වෙද්දී ගැටලුවක් අර්බුදයක් අපි ඉස්සරහට එද්දී අපි ක්‍රියාත්මක වෙන ආකාරය අනුව තමයි අපිට අපේ ශිෂ්ටත්වයයි සංස්කෘතියයි ගැන වටහා ගැනීමක් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් අර්බුදයක් එන්නේ නැති තාක්කල් අපිට පුළුවන් මාර මුනිවරු වගේ කතන්දර කියන්න. මම කියන්නේ මෙතනදී මාලිමාව පැත්තෙන් මට ඉන්ට්‍රෙස්ටිං කාරණේ තමයි මේ වගේ ප්‍රශ්නයක් සමාජයෙන් ආවහම තමන්ගේ පැත්තට එල්ල වුණාම ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? එතකොට දැන් අපි දැකලා තියෙනවා කලින් අවුරුදු 76ක් තිස්සේ ඔය කියන පක්ෂ ක්‍රියාත්මක වෙච්ච හැටි. එතකොට මේගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ආවෙම අපි මේ සිස්ටම් එක වෙනස් කරනවා කියලා කියන තැනනේ. ඔව්. සිස්ටම් එක වෙනස් කරනවා ඊට පස්සේ මේ කිව්වනේ ඒක අපිට වඩා ශිෂ්ට එකක් ගේන්න පුළුවන් නම් අපිව පරද්දන්න. අපිම ශිෂ්ට සදාචාර සම්පන්න සංස්කෘතියක් වෙනුවෙන් තමයි මේක කරන්නේ. මාර වෙනසක් සංස්කෘතික වෙනසක්. මේ සංස්කෘතික වෙනස අපිට පේනවද මේ ප්‍රතිචාර දැක්වීම? මෙතන මම කියන්නේ කතාවේ අන්තිමට මේ තාම නඩුව අහලා නැහැ. තාම වැරදිකාරයෝ කවුද කියලා මේ ඔප්පු වෙලා නැහැ. එතකොට මෙතනදී මම කියන්නේ යම් විදිහකින් ඔය දූෂණය කළා කියන ගුරුවරයාගේ පැත්ත වුණත් තාම යා නිවැරදිකාරයෙක්. එතකොට යාගේ ආරක්ෂාව පිළිබඳ බැලීමේ නැත්නම් අපිට මේ මිනිස්යාව යම් කිසි ආතතියකට තල්ලු කරලා දිවිනසා ගැනීමක් වෙනකන් ගෙනියන්න ඕනේ නැහැ. එහෙම ඒකත් අශිෂ්ට උවමනාවක්. ඒක නීතියෙන් විසඳෙන්න ඕන. ඔව් ඒ කියන්නේ යා වෙනුවෙන් නීතිමය කාරණා ටිකක් වෙන ගමන් තියෙන එකක් නේ තියෙන්නේ. ඒ පැත්තත් වෙන්න ඕන. එතකොට මේක වෛරී තත්වයක් නෙමෙයි මම කියන්නේ. නමුත් මේ ප්‍රශ්නෙට රජයක් වශයෙන් මැදිහත් වෙන අප්‍රෝච් එක මොකක්ද? සහ රජයට සහාය දක්වන්නම් විදියට සමාජ මාධ්‍යවල පෙනී ඉන්න අය මැදිහත් වීම කරන විදිහ මොකක්ද? දැන් උදාහරණයක් විදියට අපිට පේනවා එක පැත්තකින් කියනවා මේවා මීට කලින් වෙලා නැද්ද? මාලිමාවෙන් විතරද ස්ත්‍රී දූෂණ උනේ? මේවා කලින් වෙලා නැද්ද කියලා එක පැත්තක් අහනවා. තව කාරණයක් විදිහට අපිට මතුවෙනවා මේකේ වැරද්ද තියෙන්නේ මේ අම්මලා තාත්තලාගේ. ඒගොල්ලන්ට කියලා තියෙනවා ඇමතිනිය ඇවිල්ලා යාට පැමිණිල්ල කරන්න කියලා. යාට පැමිණිල්ල කරන්න නැතුව ඇත්තටම මේ ක්‍රියාමාර්ග ගන්න බෑ. එතකොට මේක ඒක නිසා මේ වැරද්ද මේ සිදුවෙච්ච දේ වැරද්ද මේක අනියමාර්ථයෙන් දානවා දෙමව්පියන්ගේ මත්තට. රයිට්? එතකොට ඊට පස්සේ තව පැත්තකින් අපිට අහනවා මේ දේශපාලන වාසි පිණිස පාවිච්චි කරනවා. මේක දේශපාලන වාසියක් පිණිස මේ අනිත් පක්ෂවල එක්ක අහුවෙලා ඒ කියන්නේ අපිට ගහන්න මේක පාවිච්චි කරනවා කියලා කියන්නේ. ඊට පස්සේ තව කට්ටියක් කියනවා මේ සරෝජා පෝල් රාජ් හරි මේ ඇමතිනී හරි එයා කියන පැමිණිල්ල කරන්න ඕනේ. එහෙම නැතුව ක්‍රියාත්මක වෙන්න බෑ.
ඊට පස්සේ තව එක ප්‍රකාශ වගේක් අපිට දකින්න හම්බ වෙනවා. මේ චෝදනා කරන අයව ඒ කියන්නේ මේකේ මාලිමාව පැත්තට ඇඟිල්ල දික් කරන අයව CID අරන් යනවා. කියලා නිකන් තර්ජනාත්මක වෙන අප්‍රෝච් එකකුත් තියෙනවා. එතකොට මේ අප්‍රෝචස් ටික බැලුවම අපිට තේරෙන්නේ මොකද්ද? පැහැදිලිව පේන දේ තමයි මේ අප්‍රෝච් වලින් මේ කිසිම දෙයකින් මේවා සාධාරණ තර්කද කියන එක නෙමෙයි. ප්‍රධානවම සිද්ධ වෙන්නේ මේ සියදිවි නසා ගැනීමට ලක් වෙච්ච මේ දූෂණයට ලක් වෙච්ච දැරිය වෙනුවෙන් සාධාරණය කියන එක කතා කරනවා වෙනුවට තමන්ගේ ගැලවීම පිණිස නොයෙක් මතිමතාන්තර දාමින් මේ වගකීම තමන්ගෙන් එළියට තල්ලු කරන්නයි හදන්නේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මේක කලින් රජයන් වල වෙන්න පුළුවන්, ඊළඟ ඉස්සරහට එන රජයන් වල වෙන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ. හැබැයි මේගොල්ලෝ පෙනී හිටියේ මොකටද? ඒක එකක්. මේගොල්ලෝ පෙනී හිටපු මේ කියපු ශිෂ්ටත්වයේ පිළිබඳ රාමුව මේකද? සහ ඕනම රජයක් යටතේ මේ වගේ සිදුවීමක් වුණා නම් වගකීම රජය බාර ගන්න ඕන. මොකද දරුවන් පිළිබඳ මූලික වගකීම රජේ මේ දැරියගේ සම්බන්ධයෙන් දේවල් අධිකරණ වෛද්‍ය වාර්තාවලට ඇවිල්ලා තියෙනවා, පොලිසියට වාර්තා වෙලා තියෙනවා, ළමා ආරක්ෂක අධිකාරියට කිසිම අවශ්‍යතාවයක් නැහැ පැමිණිල්ලක් එනකන් ඉන්න. පැමිණිල්ලක් නැතුව වුණත් ළමා ආරක්ෂක අධිකාරියට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපි දන්නවා ලංකාවේ විශාල යාන්ත්‍රණයක් තියෙනවා මේ වගේ මේ දරුවන්ට වෙන හිංසනයන් සම්බන්ධ සොයා බලන්න. ඒගොල්ලන්ගේ ගෙවල් වලට ගිහිල්ලා මේ පැමිණිලි සටහන් කරගන්න, කාරණා හොයා බලන්න. මේ කිසි දෙයක් ක්‍රියාත්මක වෙලා නැහැ. එතකොට රජය අකර්මණ්‍යතාවයක් වෙලා තියෙනවා. මේ දැරියගේ ඒ ඔක්කොමටම වඩා මට මේ ප්‍රශ්නේදී හරිම හයිලයිට් වෙන තැනක් තමයි මුල ඉඳන්ම මේ ගුරුවරයා දූෂණය කරපු ගුරුවරයාගේ ඉඳන් රජය දක්වාම එන එකක් තමයි මේ දැරියට මානසික ආබාධයක් තිබ්බා කියලා. ඔව් ඒක يعني ඒකෙදි ඇත්තටම දැන් අර ඕකෙදි විතරක් නෙමෙයි. අපි අර මොකද්ද නවකවදයට ලක් වෙච්ච නවකවදයේදීත් එයාට මානසික ආබාධයක් කියන්නේ ඊට කලින් අර මේ පොලිසිය විසින් පහර දීලා මේ මියගිය අර සමලිංගික තරුණයා පිළිබඳ සිදුවීමේදීත් එයාට මානසික ආබාධයක් තිබුණා. එතකොට සියලු අපරාධයන් වහන්න ડિප්‍රෙෂන් කියන தත්ත්වය පාවිච්චි කරන ප්‍රවණතාවයක් දැන් අපිට තියෙනවා. ඒක ආණ්ඩුවක් කරමින් ඉන්නවා, ආණ්ඩුවට සපෝට් කරන අයත් කරමින් ඉන්නවා. එතකොට කවුරු හරි කෙනෙක් දිවිනසා ගැනීමේ මට්ටමට තල්ලු කළා. ඒ මනුස්සයාට කායිකවත් දූෂණයට ලක් වෙලා එහෙම වෙලා තියෙද්දි එයාගේ මානසික ආබාධයක් තිබීම කියන කතාව මතු කිරීමම දැන් ඕකේ මම දැක්ක වීඩියෝ එක අර ඕක ජින්න මෙහෙම වෙන්න බැරිද? ඒ කියන්නේ මේගොල්ලන්ට පුරුද්ද තියෙන්නේ හැම වෙලේම දේවල් වහගෙන ඇවිල්ලා. ඒ කියන්නේ එක තනිකර සුදු රෙද්දක් වගේනේ මේගොල්ලන්ගේ මේ විදිහ ගැන කියලා තියෙන්නේ. ඔව්. ඒ කියන්නේ කුණු පොඩ්ඩක් අරගෙන ඔව් අපේ පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා මේ අපි මේක හදාගන්නම් කියලා කියන තැනට බෑ. තාම හරි පිරිසිදු විදිහට තමයි හැම වෙලේම මේ පෙන්වන්න හදන්නේ. දැන් ඕකේ මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ යාළුවෙක් ඉන්නවා. ඒ කියන්නේ මාලිමා බැතිමතෙක්. අපේ සමනල විජේරත්න කියලා මම ඉතාම ආදරය කරන යාළුවෙක්. එයා මේක ලස්සනට ලියලා තිබුණා. අපේ මම හිතන්නේ දැන් නම් පෝස්ට් එක ගලවලාද කොහෙද? එයා කියලා තිබුණා මේ ඕනම පක්ෂයක් විශාල වෙනකොට පොඩි පක්ෂයක් විදිහට තියෙනකොට ලොකු වෙනකොට ඒකට දූෂකයෝද වංචනිකයෝද ඔක්කොම જાතිය ඇතුල් වෙනවා. එහෙම ඇතුල් වෙනවා තමයි කියන්නේ. මම කියන්නේ ඔය අවබෝධය අනිත් පක්ෂ ගැන තිබුණා නම් මේක මීට වඩා ලස්සන වෙන්න තිබුණා නේ. නිකන් හොරු අපි හොරු නෙමෙයි වගේ කී කය ගහන්න නැතුව ඔව් පක්ෂයක් අපි පුංචි හින්දා අපිට තිබුණා රැකගෙන ඉන්න පුළුවන් අපේ ප්‍රතිවෘත්තතාවය. හැබැයි අපි ලොකු වෙනකොට අපේ පිටිපස්සෙත් සල්ලි තියෙන දූෂකයෝ, බිස්නස් කාර්යෝ, ව්‍යාපාරිකයෝ මේගොල්ලෝ තමන්ගේ අරමුණු වෙනුවෙන් යනවා. අපි පුළුවන් තරම් උත්සාහයක් දරනවා. ශිෂ්ටත්වයේ පැත්තේ, සදාචාරයේ පැත්තේ දේශපාලනේ තියාගන්න. ඒ උත්සාහයට ගරු කිරීමක් පුරවැසියන්ගෙන් ලැබෙනවා. ඔව් සහ ඒකේ මේකේ අනිත් එක තියෙන්නේ ඒ කියන්නේ අගමැතිතුමිය හැම වෙලේම කතා කරන්නේ ලංකාවේ අධ්‍යාපනය ගැන සහ ඒ වගේම තමයි කාන්තාවන්ට තියෙන අයිතිය ගැන එහෙම සෑහෙන කතා කරන්නේ. ඒ කියන්නේ දැන් කියන්නේ වැඩිම නියෝජිත කාන්තාව නියෝජනයක් මේ වෙලේ තියෙන ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තුවත් එක්ක කියලා කියන එකනේ. එතකොට මේ කාන්තාවන්ට මොකද වෙලා තියෙන්නේ? ඒ කියන්නේ ඒගොල්ලන්ට කතා කරන්න අවස්ථාවක් නැද්ද? අනිත් එක මචං මොකක් හරි චෝදනාවක් ආපු ගමන් අපි ගන්න ඕන අපිට එන්න ඕන කම්පනයක්. මේ දරුවට මොකද වුනේ? මේ දරුවගේ පැත්තේ අපි ඊට ගන්න ඕන. විපක්ෂය අපහාස කරන්න පුළුවන්, විපක්ෂය මේක තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒවට ඇඟිලි දික් කරන එක නෙමෙයි රජයේ මේ වෙලාවේ ආස්ථානය. බැනුම් අහන එක ගැන උත්තර දෙන්න ගිහිල්ලා මේ අපි නෙමෙයි බෝලේ අපේ පැත්තේ නෙමෙයි කියන්නේ අනේක නෙමෙයි. ඒ වෙනුවට වගකිය යුතු රජයක් විදිහට ඒ ප්‍රශ්නේ වගකීම බාර ගන්න එක. මෙතන අර ලදරුව වගේ අපි නෙමෙයි අරයි වැරදි අපි හරියට කරලා තියෙන්නේ. මෙතන පැහැදිලිව පේනවා අපි තාම ආධුනික රජයක් විදිහට රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙව ගන්න බෑ. මේ තියෙන මේ පරිපාටින් කොහොමද වැඩ කරන්නේ කියලා අවබෝධයක් නැහැ. කොහොමද දෙයකට කඩිනම මැදිහත් වෙන්නේ කියලා තේරුම් ගැනීමකුත් නැහැ. ප්‍රධානවම
වගකීම බාර ගැනීම පිළිබඳ හැකියාවක් නැහැ. ඒකනේ පරිණත භාවය කියලා ඔව් කියන්නේ. ඒ කියන්නේ අර මේකට පාර්ලිමේන්තුවේ ඉන්නේ පොඩි ළමයි ටිකක් කියලා කියන එක ඔව්. ඔප්පු වෙන තැනක. ඒ කියන්නේ පොඩි ළමයින්ගේ අතින් ඉන්නේ මොනවා හරි බින්දිලා වැටුණාගෙන් පස්සේ මන් නෙමෙයි මන්නේ ලොකු අක්ක කරේ කියලා කියන්නේ ඒ වගේ එකක්. දැන් ඔය මේක ඔයගොල්ලන්ගේ නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක් ඉන්නවනේ චතුරංග. චතුරංගනේ දැන් සෑහෙන නෑම් ටිකක් නැව. එයා ඔය Facebook එකේ දාලා තිබුණා කමෙන්ට් එකක්. මේ ඒකේ දැන් තුෂ් මේක ගැන සෑහෙන තුෂ් වික්‍රමනායක මේක ගැන සෑහෙන මැදිහත් වීම කරනවා. එයාට යක්ෂාවේශ වෙලා තියෙන්නේ මේ වෙච්ච සිදුවීමත් එක්ක. ඉතින් සාධාරණයි. Taman පෙනී සිටින සටන Taman දරුවන් වෙනුවෙන් පෙනී ඉන්න ගමනේදී මෙහෙම ළමයි මැරෙනවා. හරි. එතකොට මෙයා දාලා චතුරංග තුෂ් වික්‍රමනායකගේ අහස කඩන් වැටීම වෘත්තිමය කුහකත්වය සහ කොළඹ පරාජය වීමේ විපක්ෂ ප්‍රොජෙක්ට් එක. එතකොට මේ තුෂ් වික්‍රමනායකට පිස්සු එයා අහස කඩන් වැටෙනවා කියලා මෙහෙම දෙයක් ලොකුවට වෙලා නැහැ. එයාට තියෙන වෘත්තිමය කුහකත්වයක්. එතකොට ඊට අමතරව මේ කොළඹ නගර සභාව ගැන තියෙන පොලිටිකල් ප්‍රොජෙක්ට් එක. ඔය ඒකේ මේ ලියලා තියෙන භාෂාව නිකන් හරි අමුතු භාෂාවක් නේ සින්දනේ. මචං එතකොට මේ වචන කේලිය කොතනවත් නැහැ නේ අර මැරිච්ච ළමයා. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ තුෂ් වික්‍රමනායකගේ අහස කඩන් වැටීම හරි විපක්ෂයේ තියෙන ප්‍රොජෙක්ට් එක හරි වෘත්තිමය කුහකත්වය හරිද මෙතන තියෙන ප්‍රශ්නේ. ආණ්ඩුව බලන්න ඕනේ ඒ ප්‍රශ්න දිහාද? ආණ්ඩුව බලන්න ඕනේ යකෝ මේ ළමයාට මොකද වුනේ? ඇයි මේක ගැන ක්‍රියාත්මක වෙන්න බැරි වුනේ? ඒ වුණොත් තමන්ගේ මේ සරෝජා පෝල් රාජ්‍ය ආරක්ෂා කරන්නයි අනිත් මිනිසුන්ට චෝදනා කරන්නයි ඔය මේ ගැන මචං ලස්සන කතාවක් ලියලා තිබුණා චූලානන්ද මේ සමරනායක ඇත්තටම ඊටම විද්වත් පරිණත මිනිස්සෙක්. එයාගේ ප්‍රකාශය කියවන එකමත් වටිනවා. හරිද? මම ටික කෙටියෙන් කියන්නම්. එයා කියනවා ජාතික ජනබල බලවේගයේ දැඩිසේ විවේචනයට ලක් වෙමින් තිබේ. ඒ කෙරෙහි ජාජාබේ පාර්ශවයෙන් දැක්වෙන අපරිණත ප්‍රතිචාර ඔවුන්ගේම අයහපතට හේතු වේ. මේ ප්‍රතිචාර බලගැනීම කෙලවීමට හේතු වෙනවා. ප්‍රධානම ගැටලුව ජාජාබේ මේ විවේචනයන් සියල්ලම පරම සතුරුසේ සැලකීමයි. කියන ආණ්ඩුව පැත්තට ආපු ගමන් මුංග ඔක්කොම හතුරු කියලා තමයි ගහන්නේ. ජාජාබේට විවේචනය එල්ල කරන පාර්ශව දෙකකි. එකක් Taman කාලයක් තිස්සේ භුක්ති විඳින සැප මේ ජාජාබේ බලාගමනේ නැහිමි වෙච්ච තක්කඩි දේශපාලන බලවේග. මම එහෙම වැටෙන්නේ ඒකට. තක්කඩි දේශපාලන බලවේග නොවුනට ජාජාබේ තියෙන දේශපාලන මතවාදය පිළිගන්නේ නැති පසමිතුරු කණ්ඩායම්. ඊළඟට ජාජාබේ පාලනයක් වෙනුවෙන් වැඩ කරපු එය ආරක්ෂා කළ යුතුයි හිතන පිරිස. ඒ තමයි චූලානන්ද අපි කියන චූලయ్య කියලා ආදරේට ඒ පිරිස. දැන් මුන් දෙගොල්ලන්ටම ගහන්න එකට දාලා. අර මෙච්චර කල රැකපේ වුණොත් මේ දරුවාගේ ප්‍රශ්නෙට මෙහෙම නෙමෙයි මැදිහත් වෙන්න ඕන කියලා පෙරමුණ ගනිද්දී උඟක් ගන්න හතුරු ගොඩට. අවාසනාවට ජාජබේට මේ වෙනස දකින ඇස අහිමිය. පළමු කී තක්කඩීන් ජාජබේ පය ලිස්සන සැනින් සංවිධානාත්මකව ප්‍රහාර එල්ල කරති. ඔවුන්ට ඇතැම් මාධ්‍යවලින්ද ලැබෙන සහාය විශාලය. දෙවන පිරිස සිය විවේචනයන් එල්ල කරනුයේ ජාජබේ වැඩ වරද්දා ගනු දැකීම ඉවස ගන්න බැරුවය. කියන්නේ ආරක්ෂා කරන්න try කරන්නේ. ඒකටත් හේතුවක් තියෙනවා. ජාජබේ බලයට ආවේ මෙතෙක් දේශපාලනයේ සියලු කුණු සෝදා හැර පවිත්‍ර කරන බවට පොරොන්දු වෙලා. පාර්ලිමේන්තුව පවිත්‍ර කරන ශ්‍රමදානය ගැන ඔවුන් වේදිකාවේ මොර දුන්නේ ඒ හින්දා. ඔවුන් ජනතාව හමුවේ මවපු සිත්තම ජනයා හමුවේ දිගු කාලයක් තිස්සේ මවපු එකමයි. කියන්නේ ඉස්සර කාලයක් තිස්සේ ආපු චිත්‍රෙම තමයි. එතකොට එතනින් පොඩ්ඩක් හරි බැහැර වෙනකොට ජනතාවට කේන්ති යනවා. ජාජබේ මුලින්ම පය ලිස්සා ගත්තේ රන්වලගේ හුටපට්ටෙන්. අපිට මතකයි. උපාධිය තාම හොයනවනේ අර තාම හොයනවායි. ඍජු තීරණයක් ගත යුතුව තැන පසුපාදයේ සෙල්ලම කරන්නට ගොස් ඔවුන් වැඩ වරද්දා ගත්තේ ජනතාවට රිද්දමිනි. පසුවද ඔවුන් නොකල යුතු දෑ ලයිස්තිගත කළ යුතු නැත. ඒ තරමට කළා දෙනවා නොකල යුතු දේවල්. කෙසේ වෙතත් ජාජබේ පිළිවෙතෙහි මද හෝ පිළිපැනීමක් ඉවසන්න බැරි පාර්ශවයේ ජාජබේ බලෙන් පළවා හැරීමක් අපේක්ෂා කරන්නේ නැහැ. ඒ කියන්නේ මේක වැරද්ද හදා ගන්න තමයි බඩින්නේ. මේ අර ඔවුන් මඩ කලතා බලයට එන්න දඟලන තලතාට වඩා වෙනස්. UMP හරි කවුරු හරි කට්ටියට වඩා වෙනස්. මේ ජාජබේ ලව් කරන අයත් විවේචන කරනවා මේකට. හැබැයි ජාජබේ කලබල වී දෙපාර්ශවයම එකට දමාගෙන වැඩේ හොඳටම වකුරු කර ගනී. ජාජබේට විකල්ප නැත. ඊට ඇත්තේ එක මගක් පමණි. ඒ තමන් ජනතාවට පෙන්වූ මගෙහි තිරසාරව රැඳී සිටීමයි. ඒ සඳහා විනය අධිෂ්ඨානයේ කැපවීම මෙන්ම දැක්මද අවශ්‍යයි. ජාජබේ එහෙයින් වහවහ සිය ආධුනික බලකාය පරිණත දේශපාලන ක්‍රියාධාරයන් බවට පත් කරගත යුතුය. එසේ නොකර දබරැඟිල්ල ලෙලවා සැර කතා පැවැත්වීමෙන් ඇති පළක් නැත. දිගු කලක් අතිශය සංවිධානාත්මකව දේශපාලන තක්කඩිකම ප්‍රගුණ කරපු බලවේග හා සටන් කිරීම අසීරු මෙන්ම තීක්ෂණ බුද්ධිය මෙහෙවා කළ යුත්තකි. ජාජබේ ඒ සඳහා සූදානම් නම් ජනතාව උන් එක්ක ඉඳී. ඉතින්
ඇඟිල්ල දිහා බලන්නේ නැතුව හඳ දිහා බලන්න කියලා චූලා යෝජනා කරන චූලයි. ඉතින් ජාජබේ පාක්ෂිකයෙක් විදියට ඉතින් පරිණත දැක්මක්. මෙතන තියෙන ප්‍රශ්නේ ඒක නෙමෙයි. මේ ළමාකම අහුවෙන තැන තමයි අපි හොඳයි අනිත් එක හොරා කියලා කියන තැනම. ඒ කියන්නේ හොරා සහ මේ හොඳ මිනිසා කියන දෙන්නම එකාතුල පවතින දෙයක් කියලා තෝරගන්න පුළුවන් මැජොරිටි එකක් නැති වුනහම අපි කුණු නෑ අපි සුදුයි කියනකොට මචං මේ වගේ ලදරු ප්‍රතිචාර තමයි හම්බ වෙන්නේ. පළවෙනි දේ තියෙන්න ඕන සහකම්පනය කොහොමද කියලා. අපි හිතමුකෝ දැන් මේක මහින්දගේ කාලේ සිද්ධ වෙච්ච දෙයක් කියලා. මචං ඔය එක එකාට ඇඟිලි දික් කරගන්නව වෙනුවට මහින්ද කෙලින්ම යනවා ඔය අම්මලා ගාවට. ගිහිල්ලා එතන දෙනවා බොක්ක ගැලවෙන කතාවක්. මේක ඉවසන්න බෑ මෙහෙම කියලා. සමහරලාට ඒ වැඩේ නොවෙන්න පුළුවන්. කයිය විතරක් වෙන්න පුළුවන්. ඒ කතාව කිව්වාම හැබැයි අර සම්පූර්ණ ඉමෝෂන් එක වෙනස් කරලා මිනිස්සුන්ට අර එන ඇග්‍රෙසිව් එක වෙනුවට විරෝධය වෙනුවට ඒක තනිකරම සහකම්පනයක් ඉමෝෂන් එකක් ඒ වේදනාව බාර ගැනීමක් බවට පත් කරනවා. ඒක තමයි ඒ මනුස්සයාට තිබෙච්ච කැරිස්ම එක. ඒක කරන්න බැරුණාට කමන්නේ. හැබැයි අඩු ගානේ මේක සහකම්පනයක් තියෙන අපි මේ දරුවා ගැන කල්පනා කරන ආණ්ඩුවක් කියලා පෙන්නන්නේ. ඔව් මම මේ ඩිස්ක්ලේමර් කියන්න ගියේ. ඒ කියන්නේ දැන් මේ නෑ අපි එහෙම නෙමෙයි කොහොමත් කරන්න කියලා වගේ එකක් කියන්න පුළුවන් නේ. ඒ කියන්නේ මේ මොනවා විදියට හරි කරමු. හැබැයි මේකද විදිය. මේකද විදිය. මේ අර මහින්ද කරන්න මෙහෙමයි කියලා කියන එකෙන් එන්න එපා. ඔව්. මේ ඇත්තටම අපි අහන්නේ මේකද විදිය. මචං මේ කතාවේ මම කියන්නේ එක ලයින් එකක් තියෙනවා. ඒ ලයින් එක විතරක් මේ ජාජබේ වෙන්න පුළුවන් මේ සොසයිටි එකේ අනිත් උන්ගෙන් පුළුවන් රාමු කරලා ඉස්කෝලවල වුණත් ලොකුවට ගහන්න හොඳයි මේ ළමයා අන්තිමට මැරෙනකොට කියපු වචන ටික. මැරෙන්න කලින් එයා ලියලා තියෙන වචන ටික. මම නෙමෙයිනේ වැරදි කරේ යයි මං දඬුවම් විදින්නේ. මේක තමයි ප්‍රශ්නේ. මේ ළමයා නෙමෙයි වැරදි කරේ යයි ළමයා දඬුවම් විදින්නේ. එතකොට දැන් අපි රජය මේ එක එකාට අරයා ආණ්ඩුව පෙරලන්න හදනවා තුෂ්ට පිස්සු අරහෙ මේ කියාගෙන එන එකේ. එතකොට ඒ දරුවා වෙනුවෙන් යුක්තියද හම්බ වෙන්නේ නැත්නම් තව දුරටත් දරුවා වැඩිකාරයෙක් කියලා පෙන්වන්නද හදන්නේ? ටියුෂන් අයිතිකාරයා නෙමෙයි කරේ. අයිතිකාරයා නෙමෙයිද කරේ කියලා කියන්නේ කොහොමද පරීක්ෂණයක් පවත්වන්නේ නැතුව ඒ අම්මලා කියනවා ඒ අයිතිකාරයාගේ මේ කිසිම සංවේදීකමක් නැති මේ වචන ඒ බැනවැදීම් වලින් මේ දරුවට ඩැමේජ් එකක් වුණා. මේ දරුවා මේ තව තවත් ආතතියට මේ අවපීඩනයටපත් වුණා. ડિප්‍රෙෂන් වලට ගියා. එතකොට ඒ මදිවට කවුරු හරි කෙනෙක් අයිතිකාරයා එයා නිර්දෝෂ වෙන්න කරන වීඩියෝ එක බැලුවොත් අපිට පැහැදිලිව පේනවා එයා කොයි විදිහේ මානසිකත්වයකින්ද වැඩ කරන්නේ කියලා. තමන්ගේ ගැලවීම පිණිස එයා එතනදිත් කරන්නේ මේ දරුවාගේ නහයෙන් ලේ ගලන්න ගත්තා, කටින් ලේ ගලන්න ගත්තා, මේ දරුවාට ෆිට් එක තිබුණා, මේ දරුවාට මෙහෙම අසනීපයක් තිබුණා, ඒ ලෙඩ ළමෙක් එක්කන් ආ. දැන් මේ දරුවා රෝගියෙක්, මේ දරුවා කිසිම ගතයුත්තක් නැති මට්ටමක තිබුණේ මේ දරුවා වෙනුවෙන් පෙනී ඉන්නව වෙනුවට බ්ලේම් එක වෙන විදිහකින් දානවා. ටියුෂන් එකේ අයිතිකාරයා කොතනද හිට ගන්න ඕන? එයාට ඒක දරා ගන්න බැරි වෙන්න එපා. එයා දරුවගේ පැත්තට දරුවා ලේ ගලන ඒවා යනම්මනනේ කතා කරලා දරුවව තවදුරටත් හැල්ලුවට මේ ලක් කරන එක නෙමෙයිනේ කරන්න ඕනේ. ඒක විසඳ ගන්න පුළුවන් අපිට නීත්‍ය අනුකූලව. මෙතන ප්‍රශ්නේ මේ වේදනාව බාර ගන්නවද? මේ සහකම්පනිය තියනවද කියන්නේ? ඔව් ඒ කියන්නේ අපි දැන් කතා කරගෙන දැන් කවුද ළමයා අන්තිමට කියපු කතාවයි ඊට පස්සේ කසුන් පුස්ස වෙල කියපු කතාවයි දෙක පොඩ්ඩක් මොකක් හරි පෝස්ට් එකක වැඩේ හොදන්න කලින් ඔය ළමයා කියපු කතාව පොඩ්ඩක් මතක් කරගන්න. සහ ඊට පස්සේ අර කසුන් පුස්ස වෙල කියපු එක පොඩ්ඩක් ආයි තමන්ගේ දුවට වෙනකන්ද බලන් ඉන්නේ. තමන්ගේ දුවට වෙනකන්ද බලන් ඉන්නේ. ඒක මේ මම ඒකයි කියන්නේ මේ ප්‍රශ්නේ වැරදිකාරයා හොයන එක නෙමෙයි මට තියෙන ඉන්ටරෙස්ටිං පාර්ට් එක. මේ සම්බන්ධයෙන් රජයේ හැසිරීම. ඒ රජයේ හැසිරීමෙන් පෙන්නනවා ශිෂ්ටත්වයේ පිළිබඳ කාරණේ, පරිණත බව පිළිබඳ කාරණේ, රජයක් මෙහෙවන්න පුළුවන් යාන්ත්‍රණයන් මෙහෙවන්න පුළුවන් දැක්ම දැනීම පිළිබඳ කාරණේ මේ සියල්ල හෙළි වෙනවා. දැන් අපි දන්නවා දවසකට එක්කෙනෙක් මැරෙනවා. අපි දැක්ක අර පාර අතුක ගා හිටපු අහිංසක කොල්ලෙකුට පාර එලෝ වෙඩි තියෙනවා. චිකාගෝ වගේ ලයින් එකක තියෙන්නේ. ඒතකොට දවසේ වෙඩිල්ල කියලා මේකට කියන්නේ හැමදාම දවසේ වෙඩිල්ල කොහෙද පත් වුනේ කියලා මිනිස්සු හොයනවා. ඒතකොට රජයට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ ජාතික ආරක්ෂාවට සම්බන්ධ නැහැ. රජයට ගානක් නැහැ. මිනිස්සු මැරෙනවා. මෙහෙම මේ පොඩි උන් මේ දූෂණය වෙලා ඒකල උඩ තට්ටු වලින් පල්ලෙහාට වැටෙනවා. අපි නෙමෙයි අපිට කරන්න දෙයක් නැහැ. අපි මේ පරීක්ෂණ මෙහෙවනවා. අපි පුළුවන් තරම් ඉක්මනට අපි අත දාන්නේ නැහැ මේ නීතිමය කටයුතු වලට. අපි පරීක්ෂණ මෙහෙවනවා. වලක්වා ගැනීම කියන කාරණේ කොහෙද තියෙන්නේ? දරුවාගේ ආරක්ෂාව තමයි පළවෙනි කියන කාරණේ කොහෙද තියෙන්නේ? එතකොට දරුවාගේ පැත්තෙන් තමයි මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕන කියන කාරණේ කොහෙද තියෙන්නේ? මේ මූලධර්ම කිසිම දෙයක් නැතුව අපි කතා කරනවා අපි මේ වඩාත් ශිෂ්ට සම්බන්ධ දේශපාලන ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා.
ඔව් එහෙනම් මේ මං කියන්නේ සෝදන්න කලින් මේ සිද්ධියේ මොනවා හරි දෙයක් ගැන සෝදන්න පෝස්ට් එක දාන්න කලින් අත හොද ගන්න. ඔව් ඒකට කලින් පොඩ්ඩක් අරුන්ගේ රෙද්ද හොදන්න යන්න කලින් තමන්ගේ අත හොද ගන්න කියලා තමයි කියන්නේ. ඒ හින්දා මේ පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් මේ වෙලා තියෙන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එහෙනම් අපි ආයෙත් freedom of speech podcast එකකින් හම්බ වෙනකන් අපි subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්න.